අයිබෝන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද? ඔන්න අද මං අරන් ආවේ ගිය දවස් ටිකේම වයිරල් වුණ රෙසිපි එකක්. ඔයාලා බ්‍රවුනිස් කාලා තිබුණාට බ්‍රවුනිස් පුඩින් කාලා තියෙනවද? කාලා නැත්නම් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරන්න මාරම රසයි. මේ රෙසිපි එක මේ තරම්ම වයිරල් වුණේ රස නිසාම වෙන්න ඇති. හදන්න මාරම ලේසි පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොනි කරන්නේ. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා මගේ වීඩියෝස් බලන්නේ අලුතෙන් නම් පළවෙනි තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ බෝල් එකක් අරගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කර ගන්න ඕනේ බිත්තර දෙකක්. ඒ වගේම සීනි ග්‍රෑම් 140ක් වගේ. දැන් අපි මේ ටික හොඳට බීට් කර ගන්න ඕනේ. සීනි ටික හොඳින් දිය වෙලා මේ ටික සුදු පාට වගේ වෙනකන් හොඳට බීට් කර ගන්න. මේ වගේ සුදු පාට බැටර් එකක් වෙනකන් හොඳින් බීට් කරගත්තට පස්සේ දැන් අපි මේකට එකතු කර ගන්න ඕනේ පාන් පිටි ග්‍රෑම් 30ක් සහ චොකලට් පවුඩර් ග්‍රෑම් 30ක්. මම මේ දෙකම හොඳින් හලාගෙන බෝල් එකකට එකතු කරගෙන තියෙනවා. අපි මේ ටිකත් එකතු කර ගන්න ඕනේ. එකතු කරලා ආයෙමත් පොඩ්ඩක් බීට් කරගන්න. විනාඩියක් වගේ බීට් කරගත්තට පස්සේ මම දැන් මේකට එකතු කර ගන්නවා දිය කරගත්ත බටර් ග්‍රෑම් 90ක් වගේ අරගෙන හොඳින් දිය කරගන්න මේ වගේ. ඒ ටිකත් අපි එකතු කරගමු. එකතු කරලා තවත් විනාඩියක් වගේ විස් කරගන්න. විස් කරගන්න අතරේදී මම මේකට එකතු කරගන්නවා වැනිලා. ඉතින් ඔයාලා ගාව ලික්විඩ් එක තියෙනවා නම් තේ හැන්දක් වගේ එකතු කරගන්න. මං ගාව මෙතනදී වැනිලා පවුඩර් එක තමයි තිබුණේ. මං ඒකෙන් පැකට් එකක් වගේ එකතු කරගත්තා. එකතු කරලා ආයෙමත් හොඳින් මික්ස් කරගන්න. ඔන්න දැන් අපි පැටේ එක හදාගෙන ඉවරයි. ඉතින් ඔක්කොම ටික හොඳට මික්ස් වෙලා තියෙන්නේ දැන්. මේ වගේ පදමක් තමයි තියෙන්න ඕනේ. හොඳ උකුවට මේ වගේ වැක්කිරෙන පදමක්. ඉතින් මං කියපු අමුද්‍රව්‍ය ඒ විදිහටම ගන්න. පාන් පිටි එහෙම වැඩි කරන්න එපා. මොකද එහෙම වුණොත් මේ පුඩින් එකේ මැද කේක් එකක් වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ විදිහටම ගන්න. දැන් අපි මේ මිශ්‍රණය කප් වලට එකතු කරගමු. ඉතින් මම මේ වගේ පොඩි ෆොයිල් කප් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පොඩි කේක් ට්‍රේ එකක් උනත් ගන්න පුළුවන්. එකතු කරගත්තට පස්සේ අපි මේ ටික බේක් කර ගන්න ඕනේ. මුලින්ම ඔයාලා ටිකක් ලොකු ට්‍රේ එකක් ගන්න. ඒකට හොඳින් නටන උණු වතුර ටිකක් එකතු කර ගන්න ඕනේ. වතුර එක උඩින් තමයි අපි මිශ්‍රණය දාගත්ත කප් ටික හෝ ඔයාලා මොන හරි බෝල් එකකට දාගත්තා නම් ඒක තියාගන්නේ. ඊට පස්සේ අපි ඒක හැමම oven එකට දාගන්න ඕනේ. ඊට පස්සේ උෂ්ණත්වය 150ට වගේ විනාඩි 30ක් 35ක් වගේ බේක් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ oven එකෙන් oven එකට කාලය වෙනස් වෙන්න පුළුවන්. අන්න මේ තියෙන්නේ ගානට බේක් වුණාට පස්සේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පුඩින් එකේ උඩ බ්‍රවුනිස් වල වගේ ටිකක් හයිය ගතියට තමයි තියෙන්නේ. සොෆ්ට් එකට නෙවෙයි. ඉතින් මේ වගේ බ්‍රවුනිස් විදියටම හැදුනොත් තමයි මේ පුඩින් එක මාරම රස. ඉතින් මේ වගේ උඩ හොඳට පිච්චෙනකන් oven එකේ තියාගන්න ඔයාලා. මේ පුඩින් එකේ ඇතුළත් ඔයාලට පේනවා ඇති කේක් එකක් වගේ නෙමෙයි හොඳ තෙත ගතියට තියෙනවා. මාරම රසයි මේක. oven එකෙන් අරගෙන ටිකක් නිවෙන්න තියලා කන්න. එහෙනම් ඉතින් හදලා බලලා රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා මට. එහෙනම් මේ වගේ රසවත් වීඩියෝකින් ආයෙ හම්බ වෙනකන් අතට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.